එපිසෝඩ් 4ට කලින් මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මතකද? ඔයා නැවත නැගිටින්නේ කොහොමද කියලා. ඒ එපිසෝඩ් 4 පුරාවටම අපි ඒ ප්‍රශ්නේ ගැඹුරට ගියා. අපි කතා කළා ඔයා ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදියට ඔයා තුල ගොඩනගාගත යුතු දේවල් සහ කඩා වැටීම විසින් ඔයා තුල ගොඩනගලා ඇති මිලකල නොහැකි abilities සහ skills ගැන discipline, faith, persistence ගැන අපි කතා කළා. ඔයා ආයේ දුෂ්කර දීර්ඝ මාර්ගයේ ඉතාම ස්ලෝ එකක් වුණත් ඒ මග තමයි ඔයාව විශිෂ්ටයෙකු බවට පත්වීමට ඇති ස්ට්‍රෝංගස්ම මාර්ගය. අපි කතා කළා early peak නූණු මිනිස්සු තුල වර්ධනය වෙන qualities ගැන සහ නිසි කාලේ පැමිණෙන විට ඒ qualities extraordinary advantage එකක් බවට පත් වෙලා ඔයා තුල ගොඩනැගෙන capacities ගැන ඔයා තුල ශක්තිමත් අතුලාන්තයක් ගොඩනගා ගැනීම ව්‍යාපාරික ජීවිතයේ ඉතාමත් වැදගත්. ඒ සඳහා පසුගිය එපිසෝඩ් ඔයාට නැවත නැගී සිටින ශක්තිමත් පදනමක් ලබා දෙන්න හැකි වුණා කියලා මම විශ්වාස කරනවා.